ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද රසට බිත්තර කිරි හොද්දක් හදාගන්නේ කියලා. මම මෙතන තඹගත්ත බිත්තර 3ක් අරගෙන තියෙනවා. මං ඒ ඔක්කොම හරි මැදින් කපාගෙන තියෙන්නේ වෙන් නැති වෙන්න. තව මම මේකට සිහින්ව ලියාගත්ත රතු ලුණු ගෙඩි 10ක්, අමු මිරිස් කරල් 3ක්, රම්පේ කරපිංචා ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, මිරිස් කුඩු ස්වල්පයක්, බැදපු උළුහල් තේ හැඳි 8න් එකක්, ලුණු රස පදමට, අමු 3-5 කුඩු තේ හැඳි කාලක්, කහ තේ හැඳි කාලක්, පොල් කිරි කෝප්ප 2මාරක්, දෙහියුෂ තේ හැඳි 8න් එකක් ක්ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ බිත්තර හොද්ද හදාගන්නේ කියලා. මුලින්ම මම ඇතිලියක් අරගෙන ඒකට ලුණු පහේ ටිකයි තුන පහ ටිකයි දාලා හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ පොල් කිරි ටිකක් දාගෙන හොඳට කලවම් කර ගන්නවා. දැන් හොද්ද ලිපේ තියාගෙන මිනිත්තු 5ක් විතර හැඳි ගාන ගමන් උයා ගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තර ටික දාගන්නවා. දැන් ආයෙත් හොද්ද හැඳි ගාන ගමන් මිනිත්තු 5ක් විතර උයා ගන්නවා. ඊට පස්සේ මම ලිප නිවලා මේකට දෙහියුෂ ටික දාගෙන හොඳට කලවම් කර ගන්නවා. මේ තමයි මම රසට බිත්තර කිරි හොද්දක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.